ඔයාලා දන්නවා මේ වෙද්දි ගාල්ල කහදුවත්තේ නිව්බෝර්න් බේබි ස්ටෝර් එකට ආවොත් ගාල්ල ප්‍රදේශයේ තියෙන සියලුම රෝහල් වලට අදාළ හොස්පිටල් ලිස්ට් එක හදලා තියෙන. ඉතින් අද කස්ටමර් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. එයා ඩිලිවර් එකට තෝරගෙන තිබුණේ රුහුණු හොස්පිටල් එක. ඉතින් ඒකට අවශ්‍ය හොස්පිටල් ලිස්ට් එක අපි හදලා තිබුණේ ඒත් කස්ටමර්ට ඕන වුණා කලර්ස් වලින් පොඩ්ඩක් චේන්ජ් කරගන්න. දාලා තිබුණ සමහරක් ඒවා බ්‍රෑන්ඩ් වෙනසක් එහෙම කරගන්න. ඉතින් දුවෙක්ට තමයි මේ කස්ටමර් බඩු ටික ගත්තේ. ඉතින් මුලින්ම තියනවා බේබි බේසම. බේසම් දෙකක් තියෙනවා හොස්පිටල් ලිස්ට් එකේ. චූටි බේසමක්කුයි අර බේසමයි තමයි ගන්න. ඊට පස්සේ තියනවා රබර් ෂීට් එක. ඊට පස්සේ බබාට රෝලර් පිලෝ දෙකක්. මේකට අවශ්‍ය පිලෝ කේසස් ඔයාලට නිව්බෝර්න් බේබි ස්ටෝර් එකෙන්ම ගන්න පුළුවන්. ඊට පස්සේ නැපීස් තියෙනවා. ලිස්ට් එකේ තිබුණ නැපීස් 10ක්. මේ පැක් දෙකේ තියෙනවා නැපීස් 12. ඊට පස්සේ කස්ටමර්ට ඕන වුණා බේබි ෆ්‍රොක් ගන්න ටිකක් යුනික් විදියට. ඉතින් මෙන්න මේ සෙට් එකයි එම්බ්‍රොයිඩර්ඩ් සෙට් එකකුයි තමයි ඒ කස්ටමර් ගත්තේ. ඊට පස්සේ ස්වැඩන් බ්ලැන්කට් ගත්තා. ඒකෙදි මම යාට රෙකමන්ඩ් කරා පැනල් වලින් දෙකක් සහ අනිත් අයිටම් වලින් ගන්න කියලා. එතකොට එන්න මේ තමයි ගත්තා. ඉතින් කොට් ෂීට් එකට මේක තමයි ගත්තේ. මේක වෝටර්ප්‍රූෆ් කොට් ෂීට් එකක්. එක පැත්තක් හරිම කම්ෆර්ටබල්. ඉතින් මේක තමයි කොට් ෂීට් එක විදියට ගත්තේ. ඊට පස්සේ බබාට ටවල් තියෙනවා. මේ ටවල් දෙක තමයි කස්ටමර් සිලෙක්ට් කරේ. ඊට පස්සේ හොස්පිටල් ලිස්ට් එකේ තියෙනවා ස්ලීප් සූට් 5ක්. වෝම් සූට් කියලා කියන්නේ ඉතින් මේ වගේ ස්ලීප් සූට් 5ක් තමයි කස්ටමර් ගත්තේ. ඊට පස්සේ බබාට ටේක් මී හෝම් අවුට්ෆිට් එක විදියට ෆැන්සි අවුට්ෆිට් තියෙනවා නිව්බෝර්න් ස්ටෝර් එකේ. හැබැයි කස්ටමර් සිලෙක්ට් කරගත්තේ වෝම් සූට් එකක්. වූල් කිට් එක කියලා කියන්නේ. මේ වගේ වූල් කිට් එකක් තමයි ඒ බබාට සිලෙක්ට් කරගත්තේ. ඊට පස්සේ හොස්පිටල් ලිස්ට් එකේ තියෙනවා බබාට ෂැම්පූ සහ ලෝෂන්. ඒකෙදි සෙබාමේඩ් එකෙන් තමයි කස්ටමර් අපෙන් ඉල්ලුවේ. ඒ වගේම වෙට් වයිප්ස්, කොටන් බෝල්ස් පැකට් දෙකක් ඒ ලිස්ට් එකේ තියෙනවා. ඊට පස්සේ අම්මට අවශ්‍ය බෙඩ් ජැකට් දෙක සහ චීත්ත දෙක. රුහුණු හොස්පිටල් එකේ තියෙන විශේෂත්වයක් තමයි අපිට පුළුවන් ඕනනම් පෑන්ට්ස් අඳින්න. එතකොට ඒක සැහැල්ලුයි කියලා හිතන කෙනෙක්ට පෑන්ට්ස් අඳින්න පුළුවන්. ඔයාලට පෑන්ට්ස් උත් අපෙන් පර්චේස් කරන්න පුළුවන්. එමලු පෑඩ්ස් සහ නෝමල් පෑඩ්ස් කස්ටමර් අපෙන් ගත්තා. ඉතින් මේ තමයි ඒ කස්ටමර් අපෙන් පර්චේස් කරපු හොස්පිටල් ලිස්ට් එක. ඔයාලටත් පුළුවන් මේ වගේ අදාළ හොස්පිටල් පැකේජ් එක අපෙන් පර්චේස් කරන්න. ඉතින් ඔයාලට රස්තියාදු වෙන්න දෙයක් නෑ. අපි පැකේජ් එක හදලා තියෙන්නේ. ඔයාලට තියෙන්නේ ඇවිල්ලා අරගෙන යන්න විතරයි. ඔයාලට කලර් වෙනසක් සහ කලර්ස් වෙනස් කරගන්න ඕන නම් සහ බ්‍රෑන්ඩ්ස් වෙනස් කරගන්න ඕන නම් අදාළ බඩු වලට ඔයාලා අපිට කලින් මැසේජ් එකක් දාන්න. WhatsApp නම්බර් එක තියෙනවා. TikTok page එකට හරි මාව පෞද්ගලිකව හරි මගේ account වලට ඔයාලට මැසේජ් එකක් දාලා ඒ දේවල් arrange කරගන්න පුළුවන්.